අමිල පුතා එනවා. ඔන්න සමනලියෝ අපේ ගැලවුම් කාර්යය එනවා. මොකද්ද මලේ උඹේ කියපු කතාවේ තේරුම? අමිල කොහොමද උඹේ ගැලවුම් කාර්යය වෙන්නේ? ඌ තමයි මේ පවුල විනාශ කරුවේ. මම මෙච්චර දවසක් කට පියාගෙන ඉවසගෙන හිටියා. හැබැයි මීට පස්සේ නම් මං ඉවසන්නේ නැහැ. මොකද මේ? නැහැ. මං අමිලියට රැයට බට්ටියක් කාලයක් යන්න කිව්වා කියලා අයියට කේන්ති ගිහිල්ලා. ඔච්චර ගුණමක් වෙන්නේ මොකටද? අපිට මේ හැම සම්පතක්ම ලැබුණේ අමිලියා මැදිහත් වෙලා මේ කෙල්ලෝ රට යවපු නිසානේ. නංගී මගේ ඉවසීමේ සීමාව පනින්න කලින් මේ මනසා ගේ ඇතුළට එක්කන්න යන්න. මෙන්න මෙහෙට එන්න යන්න. කිව්වම අද ඵලයන්. මෙන්න මෙහෙට එන්න යන්න. අමිල උඹ මොකද මේ පැත්තට ආවේ? මට අනුර මාම රෑ කෑමට එන්න කියලා කිව්වා. උඹ කරපු විනාශය සමරන්න වෙන්නේ නැතිනේ. අමිල මම උඹට සමාව දුන්නේ උඹෙන් පලිගත්තයි කියලා අර පොඩි එකීට කිසිම සෙතක් වෙන්නේ නැති නිසා. නැත්නම් මේ උඹත් එක්ක ඥාති සම්බන්ධකම් පවත්තන්න අපිට කිසිම අදහසක් නැහැ. ඒ නිසා කරුණා කරලා මේ පැත්ත පලාතේ පස්පා ගන්න නැතුව තොලංචිලා ඵලයන්. උඹ මේ අපිට නිදහස් වෙලාවට නිදොස් කොට නිදහස් කර නෑනේ. කොහමටත් හිරේ ළඟින්ටයි අර පොඩි එකීට වන්දියක් ගෙවන්නයි ලෑස්තිලා හිටපන්. මම මේ අනුර මාම කියපු නිසා ආව මිසක් උඹලගේ ඉඳුල්ලේව කන්න මම මෙතනට ආවේ නෑ. උඹ කරපු විනාශෙන්ද අනුරමලට පිස්සු වැදුනා කියලා උඹ දන්නව ඇතිනේ. අනුරට පිස්සු වැදුනට උඹ වගේ නරුමෙක් මේකට වැද්ද ගන්න තරම් මට පිස්සු වැදිලා නැහැ. උඹ විතරක් නෙවෙයි ඒජන්සි කාර්යයත් අපි ළඟදීම අල්ලනවා. උඹේ ළඟපාත කැරකෙනවා කියලා උඹ දන්නව ඇතිනේ. අමිල පුතේ අපි යා. අනුර අයියා පැත්තකටලා ඉන්නකෝ. මොකාරව වරෙන් බා. අමිලේ හදන්නේ සී කල්පනා නැති මලයාව රවට්ටගෙන පොලිසියෙන් ගැලවෙන්න. අපි පුළුවන් තරම් ඉක්මනින් මලයාව දොස්තර මහත්තයෙක් ළඟට ගෙනියන්න ඕනේ. නැත්තම් අමිලයා මලයාව රවට්ටගෙන උසාවියෙනුත් ගැලවෙන්න පුළුවන්. මං හෙට උදේම පොලිසිය යනවා. අම්මා 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 අක්කේ අම්මා ඇයි පුතේ? ඇයි මේ? බඩගිනි බඩගිනි? ඉන්න මම මගේ සමනලියට ඉක්මනින් කවන්නම්. අම්මා නංගි
නාංගිටක් කවන්න. ඉන්න. මම්මගේ පැටව දෙන්නට ඉක්මනින් කවන්න. ජය වේවා. ජයෙන් ජය වේවා. අනේ මන් දමිල පුතේ. ඔබ මේ කරන උදව් උපකාර වලට උඹට කොහොම සලකන්නද මන්ද? බණන් දෙයි. අනුර මාමා හිතන තරම් වටිනා දෙයක් මගේ අතින් සිද්ධ වෙලා නැහැ. ඔය කිව්වේ. ඔන්න කිව්වා. දැන් බලහන්. පොරාට પાස්පෝර්ට් උප්පන්න හදලා සමන් ලිව රට යවුවේ කවුද? කවුද? වෙන කවුද බං උඹ මිසක්? ඊළඟට සමනලි රට ගියේ කොහොමද? ප්ලේන් එකේ. මේ මූකලාන ඉපදිච්ච සමනලි ප්ලේන් එකේ රට ගියා. කවුරින්ද? මං හින්දා. හරියට හරි පුතේ. බයින්ද තමයි. ඊළඟට සමනලි රට ඉඳන් ආපහු ආවා. කොහමද ආවේ? ප්ලේන් එකෙන්. අන්න වැරදි. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඔබ වැරදි. කෙල්ල කොහමද ආවේ? කියපන්. කෙල්ල කොහමද ආවේ? මාමේ. කෙල්ල කොහමද ආවේ? කෙල්ල රට ඉඳන් ආවේ අපේ මුළු ජීවිත කාලෙටම ඇති වෙන්න සල්ලි හොයාගෙන. අමිල පුතේ අපි හෙට උදේම ගිහිල්ලා ඉඩමේ ඔප්පුව බේර ගන්න ඕන. හෙට උදේ මිඩම උප්පුව බේර ගන්න සල්ලි කොහෙන්ද? කෙල්ලගේ බැංකු ගිණුමට සල්ලි වැටෙනවා කියලා අයියා කිව්වේ. ඉතින් ඒ සල්ලි හිටම ලැබෙයිද? බොමෙන් මොන විකාරයක් දොඩවනවද මන්ද? එහෙම ගයෙන් ගෙඩියෙන්න වගේ බැංකු ගිණුම් වලට සල්ලි වැටෙන්නේ නෑ බං. ඒවා කලට වෙලාවට වැටෙයි. එහෙනම් හෙට උදේම ඊටම බේර ගන්න සල්ලි කොහෙන්ද? සල්ලිම දීපන්. මම? ඔව්. බනේ මගේ පුතා. මම දන්නවා පුතේ උඹ ළඟ සල්ලි තියෙනවා කියලා. හරි. මම මාමට සල්ලි දෙන්න. හැබැයි හෙට නෙමෙයි. එහෙනම් කවද්ද? මම එනද මාත් එක්ක පොලිසියට යන්න? ඒ මොකටද? මාමට මතක නැද්ද පහුගිය දවස්වල මං සමන්ලිව රට යවුවයි කියලා මාව රිමාන්ඩ් කළා. මොකක්? ඒක මාර කෙලියක්. මොනවරදක් කළාද උඹ පොලිසිය ගිහලා හිර කරා? අයි පුතේ උඹ හින්දානේ අපිට මේ හැම සැපතම්පතම ලැබුණේ.
මාමට පුළුවන් ද හෙටම පොලිසියට ගිහින් ඔය ටික කියලා කට උත්තරයක් දෙන්න. මං කියන්න. ඕන දෙයක් කියන්න. හරි. මාමා මෙන්න මේ ටික පොලිසියට කිව්වනම් ඇති. සමන්ලී කිසිම කරදරයක් නැතුව ඇවිත් ඉන්නවා. අමිල පුතා සමන්ලී වෙන රුපියල් ලක්ෂයක් දුන්නා. මට සතයක්වත් දුන්නේ නැහැ. ඔබට මාව විශ්වාස නැද්ද මාමේ? අයියේ මේ මිනිස්සයා තාම නැහනේ. මට හිතනවා ගිහිල්ලා බලන්නයි කියලා. කොහේ කියලා බලන්නද අයියේ? තියෙන ගිරි මදිවට තවත් ගිනි අවුලනවා. අයියා ගිහින් කාලා හිටියනම් කෑමත් හීතල වෙනවා. දැන් මං හිතන්නේ රෑ 12ටත් කිට්ටුයි. ඔය එන වෙලේක එන්නේ නැතේ. කැමරේ හිතක් නෑ නංගි. මං ගිහලා මේ මිනිස්සයා බලලම එන්න. පොඩ්ඩක් කොහම හිටියනම් අයියේ මං ටෝච් එක ගෙනත් දෙන්න. හරි. ආ. හරි මම. ඕවා අපේ ගෙදර නෑනේ. මම උඹ මෙතන ඉඳලා පයින් ඵලයන් මම. අනේ පුතේ. උඹට බැරිද මාව අපේ ගෙදරටම ගිහින් බාසන්න? හා? උඹගේ පුතානේ බා. ඔබට දුක හිතෙන්නේ නැද්ද බං මාව මෙහෙම මහමග දාලා යන්න? හා? මම මට උඹව ගෙදරට ඇරලන්න බැරි කමක් නෑ මම. උඹලගේ අයියා ඉන්නේ මාව කණ්ඩ බලාගෙන. ඉන්නේ නම් හිමිජ්ජ වගේ. මොනට ඔය මිනිහා මහා නූල් සූත්‍රකාරයා. මම නිකමට හරි උඹව ගෙදරට ඇරලුවොත් හෙට උදේට මට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් දායි. දෝ ඔබ යමන් මාම. ඒකත් එහෙමද? හරි. හරි පුතේ. මම පයින්. හොඳයි. මම පයින්. යම්. පයින්. ආයි. හරි කතා. යම් අයියෝ එනේ මේ බං.
මාමේ ඔය නෙමෙයි මාමේ මම ඵලයන් මාමේ ඔය ඉබ්බ කියන ගන්නේ ඔය නේද? මම මාමේ ඔය කෙලින් ඵල හරි මං කිව්වා. මාමේ ඵලයන්කෝ බං. අමිල පුතේ. බලන්න අමිල පුතේ අද කොච්චර සන්තෝෂ දවසක්ද කියලා. ඈ? කොච්චර සන්තෝෂ දවසක්ද? සාමාන්‍යලි රටේ ඉඳන් ආවා. ඔප්පුව බේරගන්න සල්ලි හම්බුණා. එතකොට මගේ ප්‍රශ්න සේරම ඉවරයි. ඉතින් මාමේ ප්‍රශ්න ඉවර නම් ගෙදර ඵලයන්කෝ ඵලයන් මාමේ මට හොඳට සිය කල්පනා තියනවා මිලියෝ. මාමේ ඔය ඵලයන් උළුවන්. මම යනවා අය යනවා අය